අපි ඉතින් සෝෂල් මීඩියාත් කලවන්න ඕනේ හින්දා මේ වගේ වැඩත් අපි කරනවා. යාළුවනේ අපි වෛරල් කොන්ටෙන්ට් හදන්නේ මෙන්න මෙහෙම හදන්නේ මෙන්න මෙහෙම. ඇත්තම කිව්වොත් එimhe සමාජය කලබන වීඩියෝ එක හදලා ඉවරයි යාළුවනේ. හැමදාම අපි ඔයාලට කියනවානේ ට්‍රේඩ් කරන්න එන්න ජොයින් වෙන්න ඩිපොසිට් එකක් දාගෙන එන්න ඉතුරු ටික අපි බලා ගන්නම් හැමදේම කියනවානේ. ඔයාලා කවදාවත් දැකලා නැති ඉතින් මේකේ බෑක් ස්ටෝරි එක මොනවා වගේද සහ පොඩි ස්ටෝරි එකක් කියන්න. ඒ කියන්නේ ඔයාලගේ මොටිවේෂන් එකට පොඩි ස්ටෝරි එකක් කියන්න. මම නෙවෙයි ඔර්ගයේ ඉන්න යාට ස්ටෝරියක් තියෙනවලු. එයාගේ පරණම ස්ටුඩන්ට් කෙනෙක් එකක්. ඉතින් අපි ඒකත් එක්ක කතා කරමු. මොකද්ද මේ ස්ටෝරි එක, කොහොමද මේ ට්‍රේඩ් කරලා ගොඩ ගියේ කට්ටිය ඉන්නවද පොඩි amount එකක් දාලා, ඊට පස්සේ කොහොමද එයාගේ එක්ස්පීරියන්ස් එක, කොහොමද සිග්නල් වල ට්‍රේඩ් කරලා ගොඩ ගියේ, කොහොමද සිග්නල් වල ට්‍රේඩ් කරපු අය එයාලගේ ඇනලයිස් ගන්න පුරුදු වෙලා ඊට පස්සේ මාකට් එක ගැන තේරුම් අරගෙන දේවල් හොයාගෙන ගිහිල්ලා වැඩේ ගොඩ දාගත්ත කට්ටියක් ඉන්නවා. මේමයි මම හැමතිස්සෙම කියන්නේ ඔයාලට සිග්නල් වල ට්‍රේඩ් කරන්න එන්න, වැඩේ ස්ටාර්ට් කරන්න, ඔළුවට ගන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඊට පස්සේ කරන්න පුළුවන් දේ තමයි ඔයාලත් මේවල ඉගෙන ගන්න පුළුවන්. අපි ඔයාලා අහුවොත් ඒ දේවල් කියලා දෙනවා මොකද්ද වෙන්නේ කියලා කියනවා. එතකොට ඔයාලට අයිඩියා එකක් තියෙනවා. සමහර කට්ටිය අපේ channel එකේ දැන් SMC අපේ channel එකේ ඉන්නවා. VIP එකේ අපේ ඉන්නවා දැන් 55 දෙනෙක්. ඒ කියන්නේ VIP members ලා 55 දෙනෙක් ඉන්නවා ඩිපොසිට් කරපු කට්ටිය. ඉතින් ඔයාලට යාළුවගේ feedbacks ඔක්කොම මම TikTok එකේ අප්ලෝඩ් කරනවා. අපි ස්ටේටස් දානවා, අපේ channel වල අප්ලෝඩ් කරනවා. අපේ WhatsApp channel එකට join වෙච්ච ඉතින් කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකේ පින් කරලා තියනවා. ඒකට join වෙන්න. ඒකේ තමයි හැම අප්ඩේට් එකක්ම තියෙන්නේ. ඉතින් මේ හැමදේම වෙනවා. ඒ කියන්නේ ට්‍රේඩ් කළා කොහොමද ගොඩ ගියේ, withdraw කරපු කට්ටිය හැමදේම fully transparent හැමදේම. ඉතින් මම බොන්ඩ් එක ඔයාලත් එක්ක හැදුවේ fully transparent. ඔයාලට හැමදේම explain කරා. ඔයාලට කොහොමද මේ business එක grow වෙන්නේ, කොහොමද මේක කරන්න ඕනේ, මේ හැමදේම කියලා දීලා තියෙනවා. ඉතින් එන්න ඇවිල්ලා බලන්න, try කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය accounts හදාගෙන තිබ්බා. ඇත්තටම මේකේ පොඩි දෙයක් කරන්න තියෙනවා. බිස්නස් ලෙවල් එකෙන් හිතුවොත් එහෙම ඔයාලට කරන්න තියෙන්නේ ඇත්තම කිව්වොත් එහෙම account එක හදාගන්න. account එක හදාගන්න ඔයාලට ඕනේ ඔයාගේ ID එකේ front එකයි back එකයි. ඊට පස්සේ ඕනේ ඔයාලට ඔයාගේ පදිංචිය තහවුරු කරන්න. ඔයාගේ water bill එකක් හරි light bill එකක් හරි. ඕක upload කරාට පස්සේ ඔයාලට account එක approve වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ MT5 එකට link කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපි deposit එකක් දාගෙන trade කරන්න. මෙහෙමයි. ඔයාලට මේ ට්‍රේඩින් කියන්නේ මොකද්ද, මේකේ ගොඩ ගියපු කට්ටිය ඉන්නවාද කියලා ඔයාලා දැකලා ඇති වීඩියෝස් ගොඩක. හැබැයි ඔයාලට මේක මොකද්ද වෙන්නේ, මොකද්ද කොහොමද වෙන්නේ කියලා කවුරුත් කියලා දෙන්නේ නැතුව ඇති. හැබැයි මම නිකම් කියලා දෙනවා කියලා හිතන්නත් එපා. මමත් මගේ බිස්නස් එක grow කරගන්නේ. මොකද ඔයාලා ප්‍රොෆිට් කරොත් තමයි මමත් ප්‍රොෆිට් කරන්නේ. ඔයාලා ගොඩ ගියොත් තමයි මගේ බිස්නස් එක grow වෙන්නේ. ඉතින් ඔයාලා ප්‍රොෆිට් කරොත් තමයි මමත් ප්‍රොෆිට් කරොත් කියලා මීන් කරේ මම ඊතර මේක අපේ කමිෂන් බේස් යන බිස්නස් එකක්. අපේ සිග්නල් වලට ඔයාලා ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරොත් අපිට කම්පැනි එකෙන් කමිෂන් එකක් දෙනවා. ඒක අපේ බිස්නස් එක. ඉතින් එන්න ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලලා හොඳද නැද්ද කියලා තීරණයකට එන්න. ඉතින් තමයි අපේ මේ ලෝකෙ ගොඩක් කට්ටිය ඉන්නවා ලොකු amount එකක් ඩිපොසිට් කරලා ට්‍රේඩ් කරන්න බලන්න. ඒ ට්‍රේඩ් කරන්න නෙමෙයි. ඒ මිනිස්සු බිස්නස් එකක් හොයනවා ඉන්වෙස්ට් කරන්න එහෙම. ඉන්වෙස්ටර්ස් ලාට පුළුවන් ඔයාලා ගන්න සිග්නල් ජස්ට් සිග්නල් එකට ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඇයි ඔයාලට එහෙම නිකන් සල්ලි දෙන්නේ නැහැ. මෙතන රිස්ක් එකක් තියෙනවා. ට්‍රේඩ් කරනවා කියන්නේ පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒ රිස්ක් එක හැබැයි ඔයාලට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් අපේ ගෲප් එකේ ඉන්න කට්ටිය දන්නවා රිස්ක් එක කොහොමද මැනේජ් කරන්න කියලා. අපේ ES stop loss දෙකක් විතර අන්තිම ට්‍රේඩ් එක අද පිප් දැන් 350ක් විතර රන් වෙනවා බයි මූවමන්ට් එක. ඉතින් ඔන්න ඔකයි. ලොස් වෙනොත් අපි ලොස් වෙන්නේ පොඩ්ඩයි. ප්‍රොෆිට් වෙනොත් අපි ප්‍රොෆිට් වෙනවා ගොඩක්. ඒක තමයි අපේ තියරි එක. එන්න ඇවිත් බලන්න. අපි අහලා බලමු මොර්ගයියකින් කොහොමද මේකෙන් මේ ෆීල්ඩ් එකෙන් යාගේ එක්ස්පීරියන්ස් එකද කොහොමද කවුරු හරි ගොඩ ගියපු කවුරු හරි ඉන්නවද කියලා. මම අපේ ඔඩියන්ස් එකට කිව්වා මේ අර $50 සීන් එක. $50ක් දාලා $15000ක් හදපු ගර්ල් කෙනෙක් ඉන්නවලු අයියගේ මේ පරවනම ස්ටුඩන්ට් කෙනෙක්. ඒක හැබැයි දැන් කරන්න බෑ, රෙකමන්ඩ් කරන්න බෑ. හැබැයි හිම කට්ටිය ඉන්නවා. අයියා ගියා ඒ විස්තරේ මොකක්ද කියලා. හරි. ඔය හිටියා දැන්ට අවුරුදු 3කට විතර කලින්, අවුරුදු 3කට විතර කලින් ගර්ල් කෙනෙක් ජොයින් වුණා. එයා ටීචර් කෙනෙක්. ඊට පස්සේ XM එකෙන් අපි බෝනස් එකක් දුන්නා $30ක. බෝනස් එකක් දුන්නා කොහොම හරි දැන් දෙන්නේ නැහැ. ඉස්සර දුන්නා අපේ ලංකාවේ මිනිස්සුන්ගෙම ප්‍රශ්න නිසා ඒක අයින් කරා. ඊට පස්සේ ඒ $30 $15000ක් වෙනකන් අප් කරා මාස 6ක් 7ක් වගේ ඇතුළත. මාස 6ක් 7ක් වගේ ඇතුළත අප් කරේ. හැබැයි ඉවසීමෙන් කිව්ව විදිහටම වැට්ටික් කරා.
සිගනල් එකක් දෙද්දි SLTP දැම්මා. ඊට පස්සේ දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ඒ විදිහම පිළිපැත්තා, එඩිට් කරගත්තා. $15000ට අප් කරගත්තා මාස 7ක් විතර යනකොට. ඒක හැබැයි දැන් කරන්න බෑ. හේතුව මාකට් එක ඉස්සර තිබ්බ මාකට් කන්ඩිෂන්ස් නෙමෙයි දැන් තියෙන්නේ. මාකට් එක සම්පූර්ණ වෙනස්, අනිත් පැත්ත හැරලා තියෙන්නේ. ඒතකොට මාකට් එකේ වොලටිලිටි ගතිය වැඩි, මාකට් එකේ මැනිපියුලේෂන් වෙනවා වැඩි. ඒක නිසා දැන් මේ දේ කරන්න බෑ. කෙනෙක්ට ගේමක් ගහගන්න ඕන නම් ෆොරෙක්ස් මාකට් එකේ අඩුම තරමේ අඩුම මිනිමම් $100ක්වත් එයා account එකට එයාගේ දාගන්නම ඕනේ. එහෙම නැත්නම් දැන් මේ තියෙන මාකට් කන්ඩිෂන්ස් එක කරන්න බෑ. හැබැයි කවුරු හරි $1000ක් දාගෙන එයා ට්‍රේඩ් කරන්න આવොත් එයාට ගොඩ යන්න පුළුවන්. ලොවෙත් නෑ ගොඩ යන්න පුළුවන්. දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ඒ විදිහෙන් පිළි අරගෙන ලස්සනට වැඩේ කරන් ගියොත් මාස 2ක් 3ක් යනකොට එයාගේ account එක සම්පූර්ණයෙන්ම $2000ක් කරගන්න පුළුවන් කිසිම ගින්නක් නැතුව. සමහරට මාසෙන් කරගන්නත් පුළුවන්. ඒක වෙන්න පුළුවන් දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ඒ විදිහට ෆලෝ කරොත් SL එක දුන්නත් ඒක යූස් කරන්න ඕනේ. අනිවාර්යෙන්. SL එක දුන්නොත් ඒක යූස්, ඒ කියන්නේ SL එකක් අපි දෙන්නේ ඒක යූස් කරන්න. එහෙම නැතුව ආතල් එකේ බලන් ඉන්න නෙමෙයි. ඒතකොට TP එකක් දෙන්නේ ඒක යූස් කරන්න. ආතල් එකේ බලන් ඉන්න නෙමෙයි. ඉතින් ඒකත් එක්ක හරියට වැඩේ කරගත්තොත් ලොවෙත් නෑ ගේමක් ගහ ගන්න පුළුවන්. ඒක මම ගැරන්ටි කරනවා. මොකද අවුරුදු 7ක් තිස්සේ මම ට්‍රේඩ් කරන්නේ. හරියට වැඩ ටික කරගත්තොත් ඉවසීමෙන් ලොවෙත් නෑ. මේක තමයි හොඳ බිස්නස් එක. මනුස්සෙක්ට ගොඩ යන්න. ඩිපොසිට් එක දාගන්න ඕනේ. ඉදිරි ටික අපෙන් ෆුල් සපෝට් එක හම්බ වෙනවා. කලින් කියනා වගේ ඇයි අපි ඔයාලට එහෙම සපෝට් කරන්නේ? මේක කමිෂන් බේස් යන බිස්නස් එකක්. ඉතින් ජොයින් වෙන්න 072 293 53 53 නම්බරේට මැසේජ් එකක් දාන්න. ඔයා ඕන රටක හිටියත් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්.